හලෝ good morning. ඉතින් අපි කර්ටන් වල ටික දාන්න පොට් ටිකක් ගෙනාවා. ඒ ටික ස්ලැබ් එකට අරන් ගිහලා ඒ කර්ටන් වල ටික දාන්න හදන්නේ. මේ පායන කාලෙට එහෙම ගෙදරට මාර කූල් මේක හරියට හැදුනොත් ඉතින් පොඩ්ඩක් ලස්සන කරන්න යන්නේ. ජයව. Baby, I don't know why I try to deny it when you show up. Every night I tell you that I want you, but it's complicated, so complicated. කර්ටන් පෙළ හදද්දී අනිවාර්යෙන් දැනගන්න ඕනේ කොම්පෝස්ට් දාන්න ඕනේ, කොහොපත් දාන්න ඕනේ, පොල් එලි දාන්න ඕනේ. හේතුව අපිට හදිසිය වතුර දාන්න කරනත් එයා ඒ අවශ්‍ය තෙතමනේ රඳවගෙන පැලේ හොඳට වර්ධනය කරගන්නත් මොර ටික දාපුවම මේ ටික ඇබ්සෝබ් කරගෙන ඒ අවශ්‍ය විදියට යාට දෙන්න ඒක වැදගත්. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගෙන තමයි දාන්න ඕනේ. කර්ටන් පෙළ හදන්න කලින් අනිවාර්යෙන් ඕනම ප්ලාන්ට් එක අනිවාර්යෙන් මැටල් තට්ටුවක් දාන්න ඕනේ. මොකද අනවශ්‍ය වතුර ටික යන්න. වහින කාලෙටම නැත වතුර වැඩි වෙනවා. මේ මැටල් ටික දාගත්තට පස්සේ අපි හදාගත්තු මික්ස් එකට දානවා. ඔයාලට පේනවා මම මේ හදාගත්ත කර්ටන් ප්ලාන්ට් ටික මෙතන තියෙනවා. ඒ ටික මම දැන් පොට්ස් වලට දාන්න යනවා.